hari අපි වැඩසටහන වෙනස් මාර්ගයකට අරගෙන යන්න වෙනස් විදිහේ යමක් කරන්න තමයි මම උත්සාහ කරන්නේ. ඉතින් මේකට බාල මහලු වැඩිහිටි ඕන කෙනෙක්ට පුළුවන්. ඉතින් මම මුලින් යම් පැහැදිලි කිරීමක් කරන්නම් මේ ක්‍රීඩාව සිදුවන්නේ කොහොමද කියන එක. මොකද කෙටි කාලයකින් ඔබලා විස්මයට පත්වන විදිහට යම් ක්‍රියාකාරකමක් කරන්න මම දවස් මම ඉදන විදිහට මම නෝනා වයින්වත් ඇති මම කල්පනා කරනවා මෙයාලට මම මොකක්ද කරන්නේ මම දරුවන්ට දීපු ක්‍රමයේ මෙයාලට දීලා හරියනවද එහෙම නැත්නම් හැමෝටම පොදු ක්‍රමයක් කියනවද කියලා බොහොම උත්සාහ කරා. කොහොම හරි මට හිතුණා මේකවත් කරලා දාමු. නැත්නම් බෑනි කියලා. මොකද නැත්නම් මට දරුවන්ට ඉගෙන ගන්න පුළුවන් ගොඩාක් දේවල් කියලා දෙන්න හරි ආසයි. ඉතින් ඒකට නෙමෙයි මේක කාල වේලාව. ඒකට අදාළව යමක් කරගන්න ඕන නම් මගේ YouTube නාලිකාව පොඩ්ඩක් බලලා මෙයාගෙන් යමක් අපි ලෝකයට ලබාගත යුතු පුද්ගලයෙක් නැද්ද කියන තීරණය කරලා කෙනෙක්ට තීන්දුව ගන්න පුළුවන්. ඉතින් එහිදී ඔබලාට මා දැනට විශ්වාස කරන විදිහට මම ලෝකයට දායාද කළ එක සංකල්පයක් හරි ඇති කියලා මට ලොකු විශ්වාසයක් තියෙනවා. ඉතින් බලමු අපි කොහොමද මේ වැඩේ වෙන්නේ කියලා. මට මයික්‍රොෆෝන් එක වල් ඇහෙන්නේ නැහැ. ආලෝක හරි කමක් නැහැ නේ ගැටලුවක් මේ විදිහට බලමු. පුතේ මම ආරාධනා කරනවා මට උදව් කරන්න පොඩ්ඩක් දෙන්න. මේ පුතාගේ අතේ මම 1 සිට 63 දක්වා වූ සංඛ්‍යා ඇතුළත් කරලා යම් ගණිත වගුවක් දීලා තියෙනවා. ඉතින් මේකේ වගුවක් කියන්නේ සරලවම තියෙන 1 සිට 63 දක්වා සංඛ්‍යා පමණයි. ඉතින් මේක කාඩ් 6ක තියෙනවා. ඉතින් මම දෙන අභියෝගය තමයි ඔයගොල්ලෝ මේ කාඩ් 6 එක පුද්ගලයෙක් අතට අරගෙන මේ කාඩ් එකක් ඇතුලේ තියෙන ඕනෑම අංකයක් ඔයාගේ අතට මුලින්ම දකින්න ලැබෙන කාඩ් එකේ ඕනෑම අංකයක් හිතා ගන්න. මම හිතනවා පැහැදිලි වෙන්න ඇති. ඕනෑම අංකයක් හිතා ගන්න. මම මේ පුතාගෙන් සහයෝගය ගන්න නිසා පුතා මට සහයෝගය ලබා දෙනවා. එහෙනම් අපි මේක ළඟට යමු. මෙන්න මේ කාඩ් 6 තියෙන හරි මේ අභියෝගයේ මේ ටැලන්ට් එක බාර ගන්න. ඒ කියන්නේ ටැලන්ට් එකක් නෙවෙයි. ඔයාලට තියෙන්නේ හිතට එකඟවම මම මේ සංඛ්‍යාව තමයි හිතුවේ කියන නිගමනය කිරීම පමණයි. ඊට පස්සේ ඔයාලා මං කියන දේ කරන්න. එතකොට මම ඔයාලා හිතපු සංඛ්‍යාව ඔයාලට කියන්න. කවුද මේ දේ බාර ගන්න කැමති? මම පුතා එක්කම කරන්නද? මට සහායක දුන්නු නිසා මම පුතා එක්ක කරන්න. ඊට පස්සේ තව ළමෙක් ආසයි නම් එන්න. ඊට පස්සේ ක්‍රමවේදය අවශ්‍ය නම් මම කියලා දෙන්නම්. මම මේක කොහොමද මේ ගමන මෙතනට මේක ගෙනාවේ කියන්නේ. හරි බලමු අපි. පුතේ නම් මාත් එක්ක එකපාරක් කරමු. අනිත් අය මට උදව් කරයි. හරි. ඔයා දැන් ඔය කාඩ් 6 මන් ළඟට ඔයා මොනවද ගිහින්. හරි. ඔයා තියෙන කාඩ් එකක් අරගෙන කැමති අංකයක් හිතා ගන්න. හරි. එහෙනම් තව පහක් අතේ වගේ තියෙනවා. ඔය පහෙන් කොහේ ඔය අංකේ තියෙනවාද බලන්න. හරි. ඒ තියෙන ඒවා වෙන ගොඩකටත් ඒ අංකය නැති ඒවා වෙන ගොඩකටත් වන පරිදි ගොඩවල් දෙකකට බෙදන්න. හරිද? ඔයා හරියට තේරීම කියන පාඩම මේ වෙද්දි ඉගෙනගෙන තියෙනවා නම් ඔතන ඔයා වරදක් කරලා තියෙන්න බෑ. ඔයා අතින් වරදක් වෙලා තියෙනවා නම් මම ඒක ඒ අනුමානය හරහා කියන්නම්. හරිද? නැවත පාරක් බලන්න මගේ පුතා.
හරියටම මගේ තේරීම හරිද මේ අංකයේ තියෙන ගොඩවල් මොනවාද නැති ගොඩවල් මොනවාද right ඔයාලට පුළුවන් මට ඕන නම් තියෙන ගොඩවල් ටික මගේ අතට දෙන්න එහෙම නැත්නම් ඔයාලට තව විකල්පයක් තියෙනවා ඒ අංකයේ නැති ගොඩවල් මට දෙන්න දෙකෙන් එකක් තෝරාගෙන ඔයාලට කැමති දෙයක් කරන්න නැති එකද තියෙන ඒවාද මේ ඈ නැති මේක එතකොට දැන් ඔයා නැති එක තමයි දුන්නේ හරියටම හරි ලෝක ඈ හරි සුවර්ණ ආය පාරක් ටක් හරිනේ 55 හරිද හරි එයා හිතපු අංකය මම කිව්වා මොකද මමයි මේ පුතයි යාළුවනේ මගේ දුවවත් හරියට මම එවන් ගුරුවරයෙක් මගේ දුවටවත් මම තව සෙල්ෆිය දීලා නැහැ ඕනනම් දුවේ අහගන්න ඉතින් ඔන්න එකක් තව කෙනෙක්ට ඕනනම් මේ අභියෝගයට මුහුණ දෙන්න පුළුවන් එහෙම නැත්නම් මම ඊළඟ එකට ඔයගොල්ලෝ අරන් යන්න මට අස්පදින්න රෙදි කැලක් ඕන ඉඳන් මේ පිළිපස් ගහගෙන ආවේ මොකද මගේ කාර්ය මණ්ඩලයක් මේ පොඩක් දකින්න ඕනේ නැත්නම් මොකක්ද මේ කියලා දන්නේ හරි එහෙනම් අපි ඊළඟ වැඩේට හරි මේ දරුවා උදව් කරා වාගේ කැමති නම් තව කෙනෙක්ට එන්න පුළුවන් ඕනම කෙනෙක්ට නියමයි තව ඊළඟ ක්‍රීඩාවට කැමති කෙනෙක් ඉන්නවා නම් එහෙම නැත්නම් ඒකම අපි අය කරමු සර්ට් දුනත් දන්නේ නැහැ ගුරුන්ටත් අගුරු වරදී කියලා කියනවා නේද ගුරුන්ටත් අගුරු වරදී කියන්නේ එහෙනම් අපි කෝකටත් බලමු මොකද දරුවන් ඉගෙන ගන්න ගුරුවරුත් ඉන්නවා හොඳට මතක තියාගන්න ගුරුවරු මෙතන නැහැ ගුරුවරුගේ හැල්ලුවට ලක් කරනවා මේක උතුම් වෘත්තියක් කවුරු හරි වටන ඉන්නවනම් සේවාව බාල්දු කරන්න කතා කරන්න වෙයි හරි එහෙමනම් බලමු දුවේ ඔයාලට කැමති කාඩ් එක කැමති අංකයක් හිතා ගන්න තියෙන ගොඩවල් මොනවද නැති ගොඩවල් මොනවද ඔයාලට තියෙන ඒවා ඕනනම් මට දෙන්න නැති ඒවා ඕනනම් මට දෙන්න ඔයා හිතාපු අංකෙ මං කියන්නේ තියෙන ඒවාද නැති ඒවා ඈ මේ තුනේම නැහැ කියලා දුවා කියන්නේ එයා කියනවා නැහැ කියලා හිතුනේ එහෙනම් ඔයා හිතලා තියෙන පුතේ 50 කීයද ඈ 50 very good ඔයා ඒ කියන්නේ මම කියපු උපදේශයට අනුව යෙදුව ක්‍රියා කරනවා. අංක එකටම ගුරුවරයා කියන විදිහට පොඩ්ඩක් සවන් දෙන්න ඔක්කොම නවත්තලා චුට්ටක් බලන්න ඔබ මොකක්ද කරන්නේ? බලලා ඒක චුට්ටක් ඔළුවේ දාගන්න ඒ රංගපෑම. මොහොතකට රංගන සිල්පී. අන්න එතකොට ඕනෑම ක්‍රමයක් වෙන වැටෙහිවි. ඉතින් තවත් එක් අංගයක් තියෙනවා. ඉතින් ඒක මෙහෙම කරන්න හරි කමක් නෑ බලමු අපි. හරි මල් ළඟ තියෙනවා. හරි මට ඔය උදව් කරලා තව කවුරු හරි ආවක් කමක් නෑ උදව් ඕනේ. මේක 11 ගණන් කරලා එකක් කරලා කියලා. 11 අනිත් මේ පිටා ළඟ තියෙනවා මේ වාගේ රවුම් 11. එක පැත්තක් රතු පාට ගානදී එක පැත්තක් සුදු පාට ගානදී
හරි දැන් කැමති කෙනෙක් ඇවිල්ලා මගේ ඇස් දෙක බඳින්න. එතකොට මම කියන දේ හිතට එකඟව අවංකව පුතා කරලා හරි දේ මම අහන දේ උත්තර දෙන්න මම මොකක්ද මේකේ තියෙන විශ්ලේෂණය එක පෙන්වන්න. කවුරු හරි ඇවිල්ලා මගේ ඇස් දෙක බඳින්න ඕන නම් ඔය පේන්න දෙන්න බඳින්න. හරි පොඩ්ඩක් මම ළඟට එනවා මොකද මේකේ අල්ලන්න පුළුවන් වෙන්න ඕනේ ඒකයි මට පොඩ්ඩක් උදව් කරන්න. හරි එහෙනම් පුතාට කැමති විදිහට ඔය බෝල 11 කැමති පැති වලට පෙරලලා මේකේ තියන්න. හැබැයි මේ මේසේ එක පංගුවක් මගේ පංගුවක් ඔයාගේ මට පොඩ්ඩක් ඉතුරු වෙන්න ඕනේ. ඔයාගේ පැත්තේ ඔයා ඔය 11 ඕනෑම විදිහකට තියාගන්න. හරිද? දැන් දෙපැත්තම පාට පේන්නේ ඇති නේද? මට මේ මේසෙන් භාගයක් ඉතුරු කරලා තියෙනව නේද? මට ඉඩ තියෙනවනේ. හරි. පුතා කියන්න බණ්ඩෝ ආස සුදු පාටටද රතු පාටටද? සුදු පාට. එහෙනම් බලන්න ඕකේ සුදු පාටට හැරිලා තියෙන පැති සුදු පාට පැත්ත හැරිලා තියෙන රවුම් කීයක් තියෙනවද? දෙකයි තියෙන්නේ. නේද? එහෙනම් දැන් මට කැමති ප්‍රමාණයක් මම මේ පැත්තෙන් අරන් තියනවා. හරිද? මගේ පැත්ත. සුදු පාට දෙකක් තියෙන්නේ නේද? හොඳට හරිද කතාව? ගුරාට වරද්දන්න බුදු එහෙම කියන්නේ එපා. එතකොට මං අසරණ වෙලා යයි ඈ. දැන් උන් සමහර විටයි මෙවුන් දෙන්න කතා වෙලා කරන්නේ. ඒකනේ අර පුතාට වෙන්නේ කියන්නේ. මං වෙන පුතාලා දුවලටත් ආරාධනා කරනවා. හරි. එහෙනම් ඔන්න මම යමක් සිදු කරනවා. ඒක නෑ කියන්නේ. එයා එක්කද අර ගණනය කිරීම කරන්නේ. එයා හැර ගණනය කිරීම වෙලා තියෙනවා. නැත්තම් මං චොර. ආයි දැන් මගේ පැත්ත දෙකක් තියෙනවනේ. ඔය ගොඩවල් දෙකේම සුදු පාටට පැත්ත පේන සමාන ප්‍රමාණයක් ඇති. මේ ගොඩේ තියෙන ප්‍රමාණය ඔය ගොඩේ ඇති. එහෙමද? එහෙනම් අපිට පොතනද යම් දරදීමක් වුණා වාස්තර ඕක එක ගණනය කරාද මොකක්ද නැහැ මෙහෙම නැති අනිත්‍යයි කරමු වෙඩි. මොකද නැත්තම් නේද? හයි. පෙරලා තියන්න වාගේ 11. මේක අවබෝධ මෙයාට නොවෙනවා නම් හොඳට අවබෝධ වෙන වෙලෙක ටුක්ටක් ආවොත් අපිට මේ ප්‍රේක්ෂකයන්ට මේක දෙන්නන්න පුළුවන්. නැත්තම් ඉතින් නෑ අරකට වැරදිනවා. වරදිනවා ඇති. නැති කියලා මම දෙකක් තිබිනවා. මොකද මේ පුතා මම අත තියපු එකට කිව්වා ඕක අරක. මම මොකද? දැන් උතන දෙපැත්ත හැරිලා ඇති මොන හරි බෝල. හරි. එමෙති පාට මට රතු පාට හැරිලා තියෙන බෝල ගන්න කි උදව් කරන්න වෙඩි. මේ අකට කෙනෙක්ට ගන්න. ඔව්. හතරක් තියෙනවා. රතු හතරයි නේ තියෙන්නේ. බෝලේ මෙන්න දෙන්න. බෑ. අවේ පැත්තට. දැන් බලන්න රතු පාට හැරිලා තියෙන වාර ගන්න සමාන නැත්ද ඔය ගොඩවල දෙක? ඈ සමානයි නේද? ඈ සමානයි. අනිවාර්යයෙන්ම සමාන වෙනවා. නැත්නම් අපි දෙන්නගේ කාට හරි යම් දෝෂයක් සිදු වෙනවා තියෙනවා. තව කෙනෙක්ට ඕන නම් ඇවිල්ලා මම බඳගෙන ඉන්න පුළුවන්. කාල වේලාව යනවා නම් අපි
මෙතකින් අවධානය කරලා ඉතුරු අංගයට යමු. කවුරු හරි එන්න ඉන්නවද? right. දැන් මගේ දුවට තේ මේ මන් දන්නේ නැතුව ඉන්නේ. කවුරු හරි කමක් නැහැ. ඔයාලට තේරුණාද දැන් කරන්න ක්‍රියාදාමය? අපුතේ පුතාට තේරුණාද මේ කරන වැඩේ මොකද්ද කියලා මම කියන දේ? හරි. ඔයාගේ අතේ බෝල 11ක් තියෙනවද කියලා ඉස්සෙල්ලා ගණන් කරන්න. දැන් ඕක දෙපැත්ත හැරිලා තියෙනවද කොට කොට? ඈ? ඕම් මට කියන්නකෝ රතු පාට කීයක් ඇරිලාද? සුදු පාට කීයක් ඇරිලාද? හරි. සුදු පහයි කියමු. සුදු පහයි නේ. කොන් දැන් මම පොඩි වැඩක් කරනවා. සුදු පහයි නේද පුතේ? හරි නේද? එකක් ඉන්නේ නේ. දැන් බලන්න ඔයා කියපු පාට සමාන වුණේ නැද්ද ඔයගොල්ලෝ දෙකේ? තේරෙනවද? දෙපැත්තේ බලන්න සමානයි නේද? දැන් ඔයගොල්ලන්ට තේරුණාද මොකක් හරි මේක යම් විද්‍යාවක් තියෙනවද? කෙනෙක්ට පුළුවන් ද මේ මැස් බඳගෙන මේ වැඩේ කරන්න? කොහොමද?